අපි වැඩ ඉන්නේ මේ වෙනකොට ලංකාවේ උතුරු කෙළවරේ තිස්ස රජමහා විහාරයේ. මේ දිනවල විශේෂයෙන්ම කතා වෙන ඒ වගේම හැම පොය දවසකම උද්ඝෝෂණ තබමින් ප්‍රවෘත්තියක් නිර්මාණය වන බෞද්ධ ජනතාවගේ හිත් රිදෙන විශේෂ ස්ථානයක් තමයි මේ යාපනයේ කංකසන්තුරේ තිස්ස රජමහා විහාරය. සහ මේ උද්ඝෝෂකයන් විසින් සිදු කරන පාඨය එහෙම නැත්නම් මේක අනවසර පන්සල, මේක දමිළ ජනතාවගේ ඉඩම් අල්ලලා තියෙන හදපු පන්සලක්, මේක යුද හමුදාව විසින් බලහත්කාරයෙන් දමිළ ජනතාවගේ ඉඩම් මත පිහිටවපු පන්සලක් කියන වැකි සමාජගත වෙලා තියෙන බව අපට පේනවා. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් ඇතැම් නායක හාමුදුරුවන් වහන්සේලාත් ප්‍රකාශ කරනවා මේක අනවසර පන්සලක් කියලා. අපි දැක්ක අපේ නාගදීපේ අපේ නායක හාමුදුරුවන් වහන්සේත් උන්වහන්සේ වීඩියෝ පටයක් නිකුත් කරලා තිබුණා සමාජ මාධ්‍යයට. තිස්ස විහාරය කියන එකේ විහාරාධිපති උන්වහන්සේ ඒ වගේම උන්වහන්සේ සහිත අක්කරයක ඔප්පුවකුත් තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත. ඒ කතාව බොරු නෙමෙයි. හැබැයි තිස්ස විහාර එකක් විතරක් නෙමෙයි, තිස්ස විහාර දෙක තුනක් නෙමෙයි, 10ක් 15ක් වුණත් මේ මහ පොළොව මත තියෙන්න පුළුවන්. මේ නායක හාමුදුරුවෝ නොදන්නා කතාව නම් එතේ නැත්තම් නායක හාමුදුරුවෝ දැනගෙන පිළිගන්න අකමැති කතාව තමයි මේ භූමියත්, මේ මහ පොළොවත්, මේ විහාරාංග ඉදි කරලා තියෙන භූමියත් නීත්‍යානුකූල භූමියක පිහිටවලා තියෙන විහාරස්ථානයක්. ඒ වගේම ඒ වීඩියෝ එකට නැත්නම් නායක හාමුදුරන්ගේ තොරතුරු ගත්ත තවත් අපේ හාමුදුරන් වහන්සේලාත් මේ වීඩියෝ කරලා තිබුණා, මේ නිකුත් කරලා තිබුණා මේක අනවසර දෙයක් කියලා. ඊටාම සද්ධාවෙන් කරපු හාමුදුරන් වහන්සේලාත් ඉතින් මම අයියේ භගවන්තලා රාහුල හාමුදුරුවෝ ජාතිකෙක් වෙලා දමිළ පූජකෙක් වෙලා ඉඳලා පස්සේ බුදුදහම වැළඳගෙන දැන් දමිළ භාෂාවෙන් ධර්ම ප්‍රචාරය කරන හාමුදුරුවෝ වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේත් මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් නිකුත් කරලා තිබුණා. මේ ඉඩමේ එහෙම නැත්නම් මේ විහාරාංග දමිළ ජනතාවගේ ඉඩම් වල හදලා දෙන්නේ. උන්වහන්සේට ඒ දමිළ ප්‍රජාවත් කතා කළා කියලා කිව්වා. ඉතින් ඒ නිසා උන්වහන්සේ එහෙම වීඩියෝ එකක් නිකුත් කළා. හැබැයි මම උන්වහන්සේට පැහැදිලි කළා මේක මේ දමිළ ජනතාවගේ ඉඩම් මත පිහිටපු පන්සලක් නෙමෙයි. මේක නීත්‍යානුකූලව විහාරස්ථානයකට වෙන් වෙච්ච ඉඩමක හදපු පන්සලක් වගේ. ඒ ස්ථිරව කියන්න පුළුවන් හේතුව තමයි මේ තියෙන මං අතේ. මේ විහාරස්ථානය පිළිබඳව මුලින්ම අපි වංශ කතාවල ගත්තාම, මහා වංශය ආදී ගත්තාම දෙවන පෑතිස් රජතුමාගේ රජ සමය දක්වාම තිබෙනවා. ඉන් පසුව දිගින් දිගටම විහාරස්ථානයේ සක්‍රියව පවතිලා තිබෙනවා. මෑත කාලේ 50 වෙනි දශකයේ ඉඳන් නැවත මේ විහාරස්ථානයේ සක්‍රියව පැවතිලා තිබෙනවා 80 දශකයේ දක්වාම. ඒතකොට ඔය අතරතුර කාලය තුල මේ ප්‍රදේශ සම්පූර්ණම අඟලි සිටියම යටතේ මිනුන්දොර දෙපාර්තමේන්තුව විසින් මැනීම් සිදු කරනවා. ඒතකොට මේ විහාරස්ථානයට අයිති භූමියත් අඟල සිටියමට අදාළ විදිහට සිටියම් දෙකකට අනුගත වෙලා තියෙනවා. 50 ගණන් වල අඟල සිටියම, ඊළඟට 71 අඟල සිටියම කියන මේ අඟල සිටියම් දෙක තුල මේ විහාර භූමිය ඒ සිටියමේ සටහන්, නගර සැලසුම් සිටියමේ සටහන් වල තිබෙනවා. ඉතින් මේක තමයි අපිට තියෙන සාක්ෂිය. අනිකුත් මේ අවට මධ්‍යස්ථ මතධාරී දමිළ ප්‍රජාව විහාරස්ථානයේ තිබුණු බව දන්නවා. හැබැයි අපේ නන්දාරාම හාමුදුරුවන්ට ඒ අය පැහැදිලි කරනවා. ඉතින් මේ දමිළ දේශපාලඥයන්ගේ විරෝධය නිසා සහ එයාගේ බලපෑම නිසා මේ මධ්‍යස්ථ මතධාරී දමිළ ප්‍රජාව
මේ විහාරස්ථානයේ බේරා ගැනීම වෙනුවෙන් එහෙම නැත්නම් ඔවුන් දන්නා සාක්ෂි ඔවුන් ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. නමුත් නන්දාරාම හාමුදුරුවන්ට සහ වගකිව යුතු අයට ඒ අය ප්‍රකාශ කරනවා මේ විහාරස්ථානයේ පැවතුණු ආකාරය පිළිබඳව. ඉතින් ඔය අනුව අපි පහුගිය කාලේ කණ්ඩායමක් විසින් නිහඬව මේ විහාරස්ථානයේ භූමිය පිළිබඳව හොයා බැලුවා. පාර්ලිමේන්තු ආංශික කාරක සභාවක මේ පිළිබඳව කතා කළා. ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළා. මේ අඟලි සිටීමේ සහිත ඉඩම කොහෙද තියෙන්නේ කියලා හඳුනා ගන්න. ඒ අනුව තමයි මේ 2024 6 වෙනි මාසේ 22 වෙනිදා මිනින්දෝරු අධිකාරීතුමා JPAL ජයවර්ධන මහත්මයා පරීක්ෂා කරලා රජයේ මිනින්දෝරු WMPB වාසල මහත්තයාගේ අධීක්ෂණය යටතේ මෙන්න මේ භූමිය එහෙම නැත්නම් 1971 ජාතික ලේකරාරක්ෂකයේ තියෙනවා මේකට අදාළ නගර සැලසුම් සිතියම. මේ ප්‍රදේශයට අදාළ. අන්නේ නගර සැලසුම් සිතියන අදාළව අපි මේ විහාරයේ කියන හඳුන්වා දෙන්න භූමිය සම්පූර්ණයෙන්ම ආය නැවත ප්‍රතිමනීමක් සිද්ධ කරනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. මේ අපි මේ පෞද්ගලිකව කරපු දෙයක්වත් අපේ නන්දාරාම හාමුදුරුවෝ කරපු දෙයක්වත් නිකායෙන් කරපු දෙයක්වත් දේශපාලන පක්ෂයක් කරපු දෙයක්වත් නෙමෙයි. මේක සම්පූර්ණ කරන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මිනුම්පතිතුමාගේ අධීක්ෂණය යටතේ මේ ප්‍රාදේශීය මිනුම්දෝරු නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා එකතු වෙලා තමයි මේක කරන්නේ. එතකොට මේක ප්‍රාදේශීය මිනින්දෝරුවන් දන්නවා, ග්‍රාම නිලධාරීන් දන්නවා, ප්‍රාදේශීය ලේකම් දන්නවා. ඒතර මේ සියලු රජයේ නිලධාරීන් දැනුවත්ව මේ මැනුම කරනවා. මේ තියෙන්නේ අන්නේ මේක ඕනම කෙනෙකුට ඕනම පුද්ගලයෙකුට මේක තොරතුරු දැනගැනීමේ පනත යටතේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න පුළුවන් දෙයක්. එතකොට මෙන්න මේකට අනුව මේ ප්ලෑන් එකට අනුව සම්පූර්ණම අක්කර 15කට පමණ ආසන්න භූමියක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව තහවුරු කරලා තිබෙනවා. ඒ අක්කර 15 ඇතුළත තමයි මේ බෝධීන් වහන්සේ, අර පේන චෛත්‍යයන් වහන්සේ, අර පේන ධාතු මන්දිරේ, මේ ආවාසය සහිත සමස්ත විහාරාංග සියල්ලම තිබෙන්නේ මේ අක්කර 14ක භූමියකට ඇතුළත්. ඉතින් එතකොට ඊටාම පැහැදිලි බෞද්ධයන් ආය දෙගිඩියාවක් තියාගන්න එපා. මේ විහාරස්ථානයේ නීත්‍යානුකූල නොවන විහාරස්ථානයක් නෙමෙයි. මේ විහාරස්ථානයේ නීත්‍යානුකූල භූමියක අතීතයේ රජදරුවන් විසින් ශාසනයට පූජා කළ දශක ගණනාවක් 50 වෙනි දශකයේ සිට ඉඳන් මේක භාවිතා කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු දහම් පාසලක් පවත්වාගෙන ගියපු භූමියේම තමයි වර්තමානයේ යුද්ධයෙන් පසුව අපේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මේ විහාරස්ථානයේ නැවත නිර්මාණය කරන්න ප්‍රතිස්ථාපනය කරන්න. ඒ පිළිබඳව කිසිදු සැකයක් තියාගන්න එපා. ඒ නිසා බෞද්ධ ජනතාවට අපි සිහිපත් කරනවා එක මිටට එකතු වෙලා මේ විහාරස්ථානයේ ප්‍රශ්නය විසඳා ගැනීම පිණින් එකතු වන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. එතකොට මොකද්ද මේ දමිළ ජනතාවගේ ඔප්පු කතාව? දමිළ ජනතාවගේ ඔප්පු අපි හොයලා බැලුවා. මගේ මතක හැටියට ඔප්පු 14ක් 15ක් තිබෙනවා. ඒ සියලු ඔප්පු නිර්මාණය වීම පටන් ගන්න 80 ගණන් වලින් පස්සේ. ඒ සියල්ලම ප්‍රකාශන ඔප්පු කියන ඔප්පු ගණයට අයිති දේවල්. සින්නක්කර ඔප්පු වගේ මේවා දේවල් නෙමෙයි ප්‍රකාශන ඔප්පු. ප්‍රකාශන ඔප්පු වල වළංගුභාවය පිළිබඳව දන්න කෙනෙක් දන්නවා ඒවා කොහොමද හැදෙන්නේ කියලා. එතකොට ඒ නිසා අපි මේ ඔබට හිතෙන්න පුළුවන් දැන් බලන්න දැන් අපි ඇත්තටම මේ උද්ඝෝෂණය කරන කට්ටිය කණ්ඩායමට දමිළ ප්‍රජාවට මේ උද්ඝෝෂණයට පෙරමුණ අරන් තියෙන දමිළ සාමාන්‍ය ජනතාව නෙවෙයි. මේ උද්ඝෝෂණයට පෙරමුණ අරන් තියෙන සහායක පවත්වාගෙන යන්නේ
ඔබට මතක ඇති මේට අවුරුදු 2-3කට කලින් කොළඹ රජ මහා විහාරයට ආපු එකම කණ්ඩායම මේ උතුරු නැගෙනහිර බෞද්ධ ජනතාවට විරුද්ධව භික්ෂුන් වහන්සේලාට විරුද්ධව යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවට විරුද්ධව රජයේ සිංහල නිලධාරීන්ට විරුද්ධව යම් කිසි කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඒ එකම කණ්ඩායමක් තමයි මේ දේශපාලන අන්තවාදී දේශපාලන කණ්ඩායමක් තමයි මේ පිටිපස්සේ ඉන්නේ. ඒ අය තමයි ඔය හැම තැනකම ඉන්නේ. ඉතින් ඒ අය නීත්‍යානුකූල කුලී සේවකයෝ විදිහටයි අපි දකින්නේ දමිළ ඩයස්පෝරාවේ. දමිළ ඩයස්පෝරාවේ ඒකත් LTT මතවාදී දමිළ ඩයස්පෝරාව. නැත්තම් රටට ආදරය කරන දමිළ ප්‍රජාව ඉන්නවා. එතකොට බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි මේ අය මේ රට තුල අර්බුදයක් ඇති කරලා විවිධ උපක්‍රම එහෙම නැත්නම් විවිධ දේවල් හිතේ තියාගෙන කරගෙන යන කණ්ඩායම. එතකොට මෙන්න මේ අපි සහෝදර මේ නැත්නම් මොනවාද ප්‍රකාශන ඔප්පු හැදෙන එක සාධාරණයි. මොකද හේතුව 50 ගණන් වල කොලහල ඉත්තත් අපේ හාමුදුරන් වහන්සේ දැන් අක්කර 15ක භූමිය සමස්තය තියෙන්නේ නැහනේ. එතකොට ඒවා ටික ටික අඩු වෙනවා. ඒවා සාමාන්‍ය දෙයක්. ඒක මේ උතුරේ විතරක් නෙමෙයි දකුණෙත් එහෙම තමයි. දකුණෙත් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා කලින් කල් දිනකොට අරාජක වෙනකොට මිනිස්සු පන්සල් ඉදම අල්ලා ගන්නවා. ඉතින් ඒවා සාමාන්‍ය දේවල්. එතකොට හැබැයි පස්ස කාලෙක දක්ෂ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ඒ තමන්ගේ අයිතිය අපව ආරක්ෂා කිරීමට අපකප වෙනවා. ඒවා ඉතින් දකුණෙත් වෙන දේවල්. ඒ නිසා මේ ප්‍රකාශන ඔප්පු තියෙන දමිළ ප්‍රජාවට මේ උද්ඝෝෂණයට කලින් ඔබට හිතන්න පුළුවන් අපි දකුණේ තමන්ට අයිති ඔප්පුවක් තියෙන ඉඩමක් තියෙනවා නම් ඒක කවුරු හරි බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා නම් ඒකට අය ගෙවල් ගාවට කියලා රණ්ඩු කරන්න ඕනේ නැහැ, උද්ඝෝෂණය කරන්න ඕනේ නැහැ. කරන්න තියෙන එකම දේ අධිකරණය හමුවට යන්නේ. නීතියේ පිළිසරණ පැත්තට. එතකොට මේ උතුරු පළාතේ මේකේ නඩු සියල්ල සිද්ධ වෙන්නේ දමිළ භාෂාව කේන්ද්‍ර කරගෙන. ඒ නිසා දමිළ ජනතාවට මේ උසාවියට යන්න අපහසුතාවයක් නැහැ. උසාවියට යන්න අපහසුතාවය තියෙන සිංහල මිනිස්සුන්. මොකද අපි දන්නවා අපිට මුලතිය වල නඩු ගණනාවක් තියෙන විහාරය සම්බන්ධයෙන් ඒ සියල්ල දමිළ භාෂාවෙන් අපිට ලැබෙන. අපි ඒවා පරිවර්තනය කරගන්න ඕනේ. ආයමත් අපි තේරුම් ගන්න ඕනේ. මේ වගේ අපිට තමයි ගොඩක්ම අපහසුතාවයක් තියෙන උතුරු පළාත තුල නඩුවක් ගොනු කරගෙන යන්න. නමුත් ඔවුන්ට ඒකේ අපහසුතාවයක් නැහැ. ඔවුන්ට නීතිඥවරු හොයාගන්න පුළුවන්. නමුත් සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරු උතුරේ හොයාගන්න හරි අමාරුයි. ඒ නිසා ඒ තුලින්ම ඔබට පැහැදිලි වෙන්න පුළුවන් මේ අයගේ මේ ඔප්පු පිළිබඳව ඔවුන්ටවත් විශ්වාසයක් නැති වගේ. ඒක අපි ඔප්පු කරනවා. මේ ඔප්පු නීත්‍යානුකූල ඔප්පු නොව මේ ඔප්පු තුල මේ විහාරස්ථානයේ සතු දීපල මතයි ඔවුන් මේ ව්‍යාජව හදාගෙන තියෙන කියන එක අපි තේරුම් ගන්න. සමහර විට මේ પરම්පරාව නෙමෙයි මේ ඔප්පු හැදුවේ. මම කිව්වේ මේ ප්‍රකාශන ඔප්පු 80 ගණන් වල ඉඳන් 2015 දක්වාම ප්‍රකාශන ඔප්පු හදාගෙන තිබෙනවා. ඒ නිසා මේ දැන් ඉන්න අයටත් එහෙම නැත්නම් දැන් ඉන්න දමිළ ප්‍රජාව දෙමේ සමහර ඔප්පු හදලා තියෙන උන්ට දෙමව්පියන් විසින්. ඒ නිසා අපි නිකායක් විදිහට අපේ නන්දාරාම හාමුදුරුවන් වහන්සේත් සමස්ත නිකායේ මහලේකම් මණ්ඩලය ඇතුළු කොටගෙන ඇති සියලු මහා සංඝරත්නය කිසිම දවසක මේ ප්‍රජාවට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක ඊටාම ඕනෑකමින් මේ වෙලාවේ කියන්න ඕනේ. මේ දමිළ ප්‍රජාවට සාමාන්‍ය අහිංසක දමිළ ප්‍රජාවට කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිද්දෙන් මේ විහාරස්ථානයේ භූමිය සම්පූර්ණව ආරක්ෂා කරන්න අපි අපකප වෙන බව මේ වෙලාවේ සමස්ත බෞද්ධ ජනතාවට අපි සිහිපත් කරන්නේ තාම කැමැත්තෙන්. එතකොට මේ නාගදීපේ නායක හාමුදුරන් වහන්සේ ඉතින් අපේ බොහොම හිතවත් අපේ නායක හාමුදුරු. ඉතින් නායක හාමුදුරුවෝගේ කතාව මොකක්ද? ඒ නායක හාමුදුරුවෝගේ කතාව පිළිබඳවත් මේ තිස්ස විහාරයේ මේකේ තියෙනවා. 1946 දී මේ විහාරස්ථානයේ වැඩ හිටපු නායක හාමුදුරන් වහන්සේටත් සහ නාගදීපේ වැඩ හිටපු එවකට හිටපු නායක හාමුදුරන් වහන්සේටත් කියන හාමුදුරන් වහන්සේලා දෙනමට 46 මේ විහාරස්ථානයේ වැඩ හිටපු හාමුදුරන් වහන්සේ
නාගදීප රජමහා විහාරයේ වැඩ හිටපු එවකට නායක හාමුදුරන් වහන්සේ කියන හාමුදුරන් වහන්සේලා දෙනමතම අක්කරයකට චුට්ටක් වැඩි භූමියක් විකිණීමක් ප්‍රධානයක් කරනවා ඒබ්‍රහම් කියලා සිංහල ජාතිකයෙක් මේ ප්‍රදේශේ ජීවත් වෙච්ච සිංහල ජාතිකයෙක්. එතකොට අන්නේ ඔප්පුව පසුගිය කාලේ ඒ කියන්නේ ඒ ලියවිල්ල නාගදීප පන්සලේ තිබිලා ඒ ලියවිල්ල අනුව ඒ මෙතන වැඩ හිටපු අපේ හාමුදුරන් වහන්සේගේ ශිෂ්‍යයාටත් දැන් වර්තමානයේ නාගදීප නායක හඳුරෝගේ ශිෂ්‍යයා කියන මේ දෙල්ල එකතු වෙලා උන්වහන්සේලා මේ නාගදීපේ වර්තමාන අපේ පදුමකිත්ති නායක හඳුරන වහන්සේට සමස්ත භූමිය ලියලා දෙනවා. එතකොට ඒ ලියවිල්ල මත අපේ නායක හඳුරෝ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමා හම් වෙලා තිස්ස විහාරයේ නමින් පන්සලක් ලියාපදිංචි කරලා තිබෙනවා. හැබැයි ඒ ඉඩම කොහෙද තියෙන්නේ කියලා නිසියාකාරව තාමත් හඳුනාගෙන නැහැ. එතකොට දැනට හඳුනාගෙන තියෙන ඉඩම් කැබැල්ල තාමත් හිස්ව තියෙනවා. ඉතින් අපි මම දැක්ක අපේ බලපිටියේ සිලිසීවලි මහානායක මේ මහලේකම් හාමුදුරන් වහන්සේගේ ප්‍රකාශයක් අල්ලලා සමාජයේ ගොඩාක් කතා වුණා. හැබැයි මහලේකම් හාමුදුරුවෝ මේ දෙපාර්ශ්වයට වර්තමානයේ මේ අපි වැඩ ඉන්න තිස්ස රජමහා විහාරයේ කටයුතු කරන්නේ ශ්‍රී කල්යාණ වංශ පාර්ශ්වයේ. එතකොට අපේ නාගදීප නායක හාමුදුරුවෝ අමරපුර මහනිකායේම අඹගහපිටිය පාර්ශ්වය. ඉතින් මේ දෙනම දෙකොට්ටාසයට සංඝ අපේ නිකායාන්තර දෙකොට්ටසටම සමස්ත මුළු මහ විහාරස්ථාන වලට කැදවලා යෝජනා කළා මේ විහාරස්ථාන දෙකක් විදිහට සංවර්ධනය කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපේ නාගදීප නායක හාමුදුරුවන්ගේ තිස්ස විහාරය සත්‍යයි. මේ ගින්තොට නන්දාරාම හාමුදුරන් වහන්සේ වැඩ සිටින මේ තිස්ස විහාරයත් සත්‍ය වූ තිස්ස විහාරයක්. ඒ නිසා අපි මේ කිසිදු දෙමළ ජනතාවකට අගතියක් වෙන්න නොදී හැබැයි මේ අන්තවාදී දේශපාලන කණ්ඩායමට බය වෙලා අපි කටයුතු කරන්නේ නීත්‍යානුකූලව අපේ පන්සලේ අපේ උරුමය අපි රැක ගන්නවා. ඒ වෙනුවෙන් බොහෝ කටයුතු ඉදිරියේදී සිද්ධ කරනවා. ඉතින් ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ සමස්ත බෞද්ධ ජනතාවට ආරාධනා කරමින් අපි සියලු දෙනාට තුනුරුවන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන්